උදෑසනක් සියලු දෙනාටම අපි අද ඉන්නේ චතාරික කාලයේ දෙවැනි ඉරිදා දවස මාර්තු මාසයේ 16 වෙනිදා අපි මොනවද මේ දවසේ උන්වහන්සේට කියන්නේ අද ඔබ පල්ලියට යයි පල්ලියට ගිහිලා උන්වහන්සේගේ වචනයට සවන් දෙයි සවන් දෙන වෙලාවේ අපි මනසට එකතු කරගමු උන්වහන්සේගේ වචනය අද ප්‍රේමවන්තයනි අපි අහන්නට යන්නේ අන්‍ය රූප විලාශ වීමේ සිදුවීම the transfiguration of our Lord මේ අන්‍ය රූප විලාශ වීමේ සිදුවීම ඔබ හැම කෙනෙක්ම දන්නවා ජේසු ලොකු කන්දකට ගියා තාබෝර් කඳු මුදුනට උන්වහන්සේ තනියම නෙමෙයි මේ කන්දට යන්නට තීරණය කළේ උන්වහන්සේ ළඟින්ම උන්වහන්සේ ගාව හිටිය පේදුරු ජාකොබ් ජුවාම් එකතු කරගෙනයි මේ කන්දට නැග්ගේ මේ කන්ද මුදුනේදී මොනවද උනේ මේ අය මේ ගෝලයෝ තුන්දෙනා කවදාවත් දැකපු නැති දෙයක් තමයි අත්දැකීමක් තමයි කඳු මුදුනේදී දැක්කේ කන්ද පහළ හිටිය ජේසුව වෙනස්ම කෙනෙක් හැටියට තමයි ඒ අය දැක්කේ කඳු මුදුනේදී උන්වහන්සේගේ වස්ත්‍ර දිලිසෙන්න ගත්තා උන්වහන්සේගෙන් ආලෝකයක් පිට වෙන්න ගත්තා දැන් මේ ගෝලයෝ තුන්දෙනා මොනවද කිව්වේ ස්වාමිනී අපි ආපහු යන්න ඕනේ නෑ ගෙදර ඔබ වහන්සේට කැමති නම් අපි කුඩාරම් 3ක් හදන්නම් අපි මෙහෙම ඉමු අපි ආපහු යන්නට ඕනේ කන්ද පාමුලට යන්නට ඕනේ නෑ ජේසු මොනවද කිව්වේ ජේසු කිව්වේ පේදුරු මේ තත්ත්වයට එන්න ලෙහිසි පහසු නෑ උඹලටත් පුළුවන් මේ තත්ත්වයට එන්න නමුත් දැන් බෑ උඹලා කන්ද බැහැලා උත්සාහ කරලා බලපල්ලා මෙතෙන්ට එන්න ප්‍රේමවන්තයනි මේන් අපිට අපගේ භාවනාවට එකතු කරගන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා සීමොන් පේදුරුට අමතක වුණා තමාගේ ජීවිත තත්ත්වය ඒ අය කඳු මුදුනට ගියේ ජේසුගේ මාර්ගයේ ඒ අයම නෙමේ යන්න ගියේ ඔහුට මොකද වුනේ ජීවිතේ දේවල් ලබනකොට ජීවිතේ හිතාගන්නට බැරි දේවල් ලබනකොට ඒ අයට අමතක වුණා තමාගේ ජීවිතේ ලැබපු ජයග්‍රහණ ජේසු මොනවද කිව්වේ නෑ ඔබ බිඳුවේ ඉඳලා ජීවිතේ ගොඩනගා ගන්න එතකොට ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් ප්‍රේමවන්තයනි ඔබගේ මගේ ජීවිතේ අපි ගොඩාක් ජීවිතේ ඉදිරියට ගෙනියන්න කොච්චර මහන්සි වෙනවද ගොඩක් මහන්සි වෙනවා මහන්සි වෙලා ජීවිතේ ලබා ගන්නට යන දේ මහන්සි වෙලා ජීවිතේ අයිති කරගන්න දේ ප්‍රේමවන්තයනි ලොකු වටිනාකමක් තියෙනවා අද ජීවිතේ ජයග්‍රහණ ලබාගෙන ඉන්න අය ඒ අය ජීවිතේ පටන් ගත්තේ බිඳුවෙන් ඔබත් ජීවිතේ අද යම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා නම් ඔබ හිතලා බලන්න ඔබගේ අම්මා තාත්තා ඔබ ජීවිතේ පටන් ගත්තේ බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්න කෙනා ජීවිතේ ලොකු ශක්තියක් අරන් ඉදිරියට යන කෙනෙක් ඒක නිසා ප්‍රේමවන්තයනි දේවල් ඔබගේ මගේ ජීවිතේ ඔහේ ලැබෙන්නේ නැහැ අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ හැමදෙනාම ජීවිතේ මහන්සි වෙන්න ඕනේ ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්නට මහන්සි වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ වෙලාව හොයා ගන්න ඕනේ කාලේ මිඩංගු කරන්න ඕනේ බොහෝ දේවල් වෙනුවෙන් ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්නට නම් ඉබේ ඒ දේවල් ඔබගේ මගේ ජීවිතේ ලැබෙන්නේ නැහැ ඒක නිසා මේ දවසේ අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේ තුල බොහෝ දේ රැස් කර ගන්නට නම් ලොකු මහන්සියක් ජීවිතේ අපි දමන්නට ඕනේ අපි උන්වහන්සේට ඒක නිසා දවස බාර කරමින් උන්වහන්සේට කියමු ස්වාමිනී අපට ශක්තිය දෙන්න පුළුවන් තරම් ජීවිතේ මහන්සි වෙලා යහපත් දේ ජීවිතයට අයිති කරගන්නට එහෙම ප්‍රාර්ථනා කරගෙන දවස අපි ආරම්භ ජේසු පිටයි